ආයිබෝවන් අදත් ඔයගොල්ලෝ කඳාන සංග්‍රහම් සායතනත් එක්ක එකතු වෙලා තියෙන්නේ ඉඩමක් මිලදී ගන්නවා නම් මොනවද බලන්න අවශ්‍ය කරන ලියකියවිලි කියන්නේ. මොකද ගොඩ දෙනෙක් අපිට කතා කරලා අහනවා ඒගොල්ලෝ ඉඩමක් මිලදී ගන්න යනවා මොන වගේ දේවල්ද බලන්න ඕනේ කියලා. ඉතින් අද අපේ වීඩියෝ එකෙන් සාකච්ඡා කරන්නේ මේ සම්බන්ධව. ඔයගොල්ලෝ ඉඩමක් ගන්නවා නම් මුලින්ම බලන්න ඕනේ පත්තිරු. පත්තිරු අඩුමතරේ අවුරුදු 30කවත් බලන්න ඕනේ. අවුරුදු 30ක බලනකොට ඔයගොල්ලන්ට තේරෙනවා මේ ඉඩම කාටද අයිති නැත්නම් බැංකු ණයක් කරන් තියනවද බැංකුවට තාම අයිතිද එහෙම නැත්නම් වෙනත් කීප දෙනෙක්ට මේ ඉඩම අයිතිද මේ උගසක් තියලා තියනවද කවුරු හරි ටේවියට් එකක් දාලා තියනවද මේ ඉඩම විකුණ ගන්න දරුව යන්න කියලා ඒ සේරම මේ පත්තිරු අවුරුදු 30ක චෙක් කරපුවාම ඔයගලන්ට ලබා ගන්න පුළුවන්. ඒක ගොඩක් දුරට බලන්න පුළුවන් වෙන්නේ ලෝය කෙනෙක් කරා. ඉතින් මේ ලෝය කෙනෙක් කරා යනකොට ඒගොල්ලෝ දන්නවා මේකේ පිරිසුදුතාවය ඔප්පේ අදාළ ප්‍රශ්න ගැටලු තියෙන ඒවා ඔක්කොම බලලා ඔයගොල්ලන්ව දැනුවත් කරනවා. ඊළඟට බලන්න ඕනේ ස්ට්‍රේට් ලයින් වීදි රේඛා. පාරවල් වැටලා තියෙන්නේ කොහමද? ඒ හරහා යන්නේ මොනවද? ඊළඟට බිල්ඩින් ලයින් එක. ඔයගොල්ලන්ගේ ඉඩමේ ඉඳලා බිල්ඩින් එකක් හදනවා නම් ඒක කොච්චර දුරකින් තියන්න ඕනේද? ඒ වගේ ඒ ටික ඔයගොල්ලෝ ප්‍රාදේශීය සභාවෙන් බලන්න ඕනේ. බලලා ඊළඟට ඔයගොල්ලෝ විශේෂයෙන්ම බලන්න ඕනේ මේ ඉඩම ගොඩ ඉඩමක්ද කුඹුරු ඉඩමක්ද කියලා. බැරි වෙලා හරි මේක කුඹුරු ඉඩමක් වුණොත් ඔයගොල්ලන්ට නිවස හදා ගන්න අනුමැතිය ලබා ගන්න හම්බ වෙන්නේ නැහැ. ඒක සෑහෙන අමාරු කාර්යයක් වෙනවා. ඉතින් ගොඩක්ම බලන්න ඕනේ ඒ දෙකත් මේක ගොඩ ඉඩමක් වුණොත් කිසිම ප්‍රශ්නයක් නැහැ ඔයගොල්ලන්ට අප්‍රූවල් එක ගන්න පුළුවන් නිවසක් හදා ගන්න. ඒ වගේම තමයි සමහර වෙලාවට තියෙනවා රජයේ ප්‍රධානයන් වෙලා. ඒ කියන්නේ සුවර්ණ භූමි වගේ. ඒතකොට ඒ වගේ දේ ඉඩමක් ගන්නකොට ගන්න ගැටලුවක් නැහැ. නමුත් බැංක් ලෝන් එකක් වගේ දෙයක් ලබා ගන්න හම්බෙන්නේ නැහැ. ඒ වගේම ඉඩමක ඒ ඉඩමේ නිවසක් හදනවා නම් ලොකු ප්‍රොසීජර් එකක් තියෙනවා. ඒකේ අනුමැතිය ලබා ගන්න. ඊළඟට තියෙනවා නිවසට පැමිණෙන පාර. පාර අඩුම තරමේ අඩි 10ක්වත් වෙන්න ඕනේ. මොකද අඩි 10ක් වුණ නැත්නම් එතනත් ගැටලුවක් තියෙනවා. බැංකු ණයක් ලබා ගැනීමේදී අනුමැතිය ගන්න ගියාම සහ රාජ්‍ය සභාවේ අනුමැතිය ලබා ගන්න ගියාම ඒ ඉනමට අඩි 10ක පාරක් නැතුව කියලා. අවමේ අඩි 10ක් තියෙන්න ඕනේ. ඒක එක එක ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් වෙනවා. නමුත් අවමේ අඩි 10ක් තියෙන්න ඕනේ. අඩි 10 ඉඳලා පල්ලල් වෙන තරමට ඔයගලන්ගේ කාර්යයන් කර ගැනීමට ලේසි. ඊළඟට විශේෂයෙන්ම ඉඩමේ ප්ලෑන් එක. ඉඩමේ ප්ලෑන් එක පාස් කරලා තියෙනවා නම් ඔයගලන්ට රාජ්‍ය සභාවේ අනුමැතිය ලැබිලා තියෙනවා නම් ඒක හරිම ලේසියි. මේක ඇත්තටම ගොඩක් වැදගත්ම කාරණාවක්. මොකද ඔයගොල්ලෝ ඉඩම ගන්න කලින් බලන්න ඔයගලන්ට ලැබෙන ඉඩමේ ප්ලෑන් එක. විමුරුපත රාජ්‍ය සභාවෙන් අනුමත කරලා තියෙනවද කියලා. එහෙම වුණොත් ඉදිරි වැඩ කටයුතු සියල්ලම කරගන්න හරිම ලේසියි. මොකද එතකොට අර ඇතිවෙන්නා වූ ගැටලු රාශියක් මග ඇරෙනවා. දැන් සමහර ප්‍රදේශවල තියෙනවා වජස් 6ක්. ඒ කියන්නේ ඒක රාජ්‍ය සභාවෙම නගර සභාවෙම දීලා තියෙනවා. මේ වගේ කොටසකට වඩා අඩුයි නම් ඉඩම අප්‍රූවල් එක අනුමැතිය ලැබෙන්නේ නැහැ කියලා. එහෙම ලබා ගන්නවා නම් විශේෂ ලියුමක් වගේ දීලා තමයි ඒක ලබා ගන්න ඕනේ. ඉතින් ඒකේ අනුමැතිය ලැබුණා නම් ඔයගොල්ලන්ට කිසිම ප්‍රශ්නයක් නැහැ ගැටලුවක් නැහැ. අර පාරවල් වල ප්‍රශ්න ඒතකොට ඉඩමේ අදාළ පර්චස් 6ද 8ද ඒ ගැටලු මුකුත්ම නැහැ. ඉතින් ඔයගොල්ලෝ ලෑන්ඩ් සේල් එකකින් හෝ වෙන තැනකින් ඉඩම ගන්නවා නම් ඔයගොල්ලෝ බලන්න ඕනේ මුලින්ම දැන් අර මූලික ඉඩමට කලින් දැන් ඔයගොල්ලන්ගේ කොටසට කලින් ඉඩම මුළු කොටස අනුමැතිය ලැබිලා තියෙනවද කියලා. ඕගොල්ලන්ගේ කොටසට අනුමැතිය ලැබිලා නැතත් ඒ කොටසට නම් අනිවාර්යයෙන්ම අනුමැතිය ලැබිලා තියෙන්න ඕනේ. එහෙම නැත්නම් ඒ ඉඩමේ ඕගොල්ලන්ට ගැටලු රාශියකට මුහුණ දෙන්න වෙනවා. විශේෂයෙන්ම ඉඩම කට්ටි කරලා විකුණන එකේ ලොකු ඉඩම කට්ටි කරපු එකේ රාජ්‍ය සභාවෙන් අනුමත කරලම තියෙන්න ඕනේ. ඒක ගොඩක් මේ කම්පැනි වලින් ඒක කරලා තියෙනවා. ඒකට ඕගොල්ලන්ට හරිම ලේසියි. ඕගොල්ලන්ගේ කොටසේ මේ ප්ලෑන් එක අරගත්තා ඒක අරන් ගිහලා රාජ්‍ය සභාවෙන් අනුමැතිය ලබා ගන්න තියෙන්නේ. ගොඩක් මේ ආයතන මගින් ඒක ලබලත් දෙනවා. සාමාන්‍ය තැනකින් ගන්නවා නම් ඒ කියන්නේ වෙන අයිති මහත්මයෙක්ගෙන් ඉඩම ගන්නවා නම් එයාට කියලාත් ඒක කරගන්න පුළුවන් නම් ඔයගොල්ලන්ට ඇත්තටම හරිම පහසුයි. ඒ වගේ ඔයගොල්ලන්ගේ ඉඩමේ අනුමැතිය දැන් ලැබිලා තියෙනවා නම් ඔයගොල්ලන්ට තියෙන්නේ මේක බලන්න ඒක අනුමැතිය කවද්ද ලැබිලා තියෙන්නේ කියලා. අපි හිතමු දැන් අවුරුදු 10කට කලින් ලැබිලා තියෙනවා කියලා. ඒ අනුමැතිය වළංගු වන්නේ අවුරුදු 10යි. 2025 නම් 2015ට කලින් නම් අනුමැතිය ලැබිලා තියෙන්නේ. ඒකේ අනුමැතිය වළංගු වෙන්නේ නැහැ. එතකොට ඔයගොල්ලන්ට කරන්න තියෙන හොඳම දේ අලුතෙන් නැවත ඉඩමේ ප්ලෑන් එක ඇඳලා ආපහු අනුමැතිය ලබා ගන්න. ඒක ඇත්තටම ඕගොල්ලන්ට වාසිදායකයි. මොකද අවුරුදු 10කට කලින් ඇඳපු ප්ලෑන් එකක අනුමැතිය තිබ්බා හෝ නොතිබ්බා ඒවල මායින් වෙනස් වෙන්න පුළුවන්. සමහරලාට තාප්පින්ද හරි වෙන යම් හේතුකින්ද හරි ඒ මායින් වෙනස් වෙලා ඕගොල්ලන් අපි හිතමු උදාහරණයක් විදිහට ඕගොල්ලෝ පර්චස් 10ක් ගන්නවා කියලා. ඒ පර්චස් 10 ප්‍රමාණය අඩු වෙන්න පුළුවන්. ඒකට 9.75ක් හෝ 9.5ක් හෝ 9.60ක් වගේ වෙන්න පුළුවන්. ඒකට ඕගොල්ලන්ට හරියටම බලා ගන්න පුළුවන් මෙතන පර්චස් කීයක් තියෙනවද? මේකේ මේ අලුතෙන්ම ප්ලෑන් එකක් හදලා අලුතෙන්ම අප්‍රූවල් එක ගන්නකොට. එතකොට ඒකට ලොකු වියදමක් යන්නේ නැහැ. මොකද පරණ කොටස තියෙනවා නම් ඒක තමයි මැනලා කොන් හතර මැනලා ඒක ඉඩම් මයින මිනින්දුරු මහත්මෙක් ලවා ඔයගොල්ලන්ට ඒක කරගන්න පුළුවන්.
ඊළඟට තව තියෙනවා විශේෂයෙන්ම බලන්න ඕනේ ඔයගොල්ලෝ ඉඩම් සේල් එකකින් ගන්නවා නම් ඔයගොල්ලන්ට වතුර ඒ කියන්නේ ජලය සහ විදුලිය ලබා ගන්න පුළුවන්ද කියලා. මොකද සමහර ඒවල ඒ ඉඩම කට්ටි කරනකොට ආයතනයේ විසින් යම්කිසි මුදලක් ගෙවන්න තියෙනවා විදුලි බල මණ්ඩලය සහ අපේ වෝටර් බෝඩ් එකට. ඒක බැරි වෙලා හරි ගෙවලා තිබුණ නැත්නම් ඔයගොල්ලන්ට ලොකු ප්‍රශ්න රාශියකට මුහුණ දෙන්න වෙනවා. ඕගොල්ලන්ට ගෙවලා ගන්න වෙනවා කරන්ට් එකයි වතුරයි. ඉතින් ඒක විශේෂයෙන්ම බලන්න ඒවා ඔයගොල්ලන්ට ලේසියෙන්ම කරගන්න පුළුවන්ද කියලා. ඉතින් ඒවා ලේසියෙන්ම කරගන්න පුළුවන් නම් ඔයගොල්ලන්ට ඒ ඉඩම ගන්න එක හොඳයි. කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. ඉතින් ඕක තමයි දැනට මට කියන්න තියෙන ඉඩමක් ගන්නවා නම් මොන වගේ දේවල්ද බලන්න තියෙන්නේ කියලා ගොඩ දෙනෙක් අපෙන් ඇහුවා. බලන්න මේ වීඩියෝ එක අන්තිම වෙනකම් බලලා අපිටත් මගේ හරිත දෙයක් හරි වෙන යම් මොනවා හරි දෙයක් තියෙනවා නම් ඔයගොල්ලන්ගේ අදහසක් තියෙනවා නම් පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. එතකොට අපිට පුළුවන් පාරිභෝගිකයන්ව දැනුවත් කරන්න. ඒගොල්ලොත් මේක බලලා ඉඩමක් මිලදී ගැනීමට පෙර ඒගොල්ලන්ට හොඳ අදහසක් අරගෙන ඒ ඉඩම මිලදී ගන්න පුළුවන්. එහෙනම් ඔබ සියලු දෙනාටම